Hello guys, welcome to our YouTube channel. අද ඔයාලා මාත් එක්ක ඉන්නේ pork adobo එකක් හදාන හැටි බලන්න. මේ curry එක මගේ යාළුවෙක් ඕස්ට්‍රේලියා වලදී මට කියලා දුන්න curry එකක්. ඉතින් මේකට ඕනේ ingredients අපි බලාගමු මෙතන තියෙනවා. Main ingredient එක dice කරගත්ත pork 500 to 600 grams. එතකොට dark soy sauce, peppercorns, vinegar, rosemary, diced pineapples, bay leaves, tunok, diced garlic, garlic cloves 10-15, diced onion, and brown sugar. ඉතින් බලාගමු අපි කොහොමද මේ curry එක කරන්නේ කියලා. Guys, මේක තමයි ඉතින් අපේ first step එක. ඉතින් pan එකක් අරගෙන medium heat එකේ තියලා pan එක රත් වේගන එද්දි diced pork එක මේ විදිහට වටේට ඉතින් adobo හදන එක විදි තියෙනවා. මේක මගේ ක්‍රමය. ඉතින් ඔයාලත් මේ method එක try කරලා බලන්න. ඉතින් මෙහෙම pork එක වටේට මෙහෙම තියා ගන්නවා. හොඳට sear කරගන්න. ලස්සන golden color එකක් එනකම්. ඉතින් medium heat එකේ තියන්න. වැඩි heat එක වැඩි කරගන්න නැතුව මේ විදිහට ලස්සනට වටේට තියා ගන්න. ඉතින් guys දැන් ඔයාලට මේ පේන්නේ ටික වෙලාවක් ගියාට පස්සේ ලස්සන golden color එකක් pork කෑල්ලේ වටේට ලස්සනට ඇවිල්ලා තියෙනවා. ලස්සන golden shiny color එකක්. ඒක දැන් තමයි ඒක almost ready. ඉතින් උඩ හරිය ලස්සන golden color එක ආවට පස්සේ අපි අනිත් side එකට හරවලා ඒක හිමීට ready වුණාම පැත්තෙන් අරන් තියනවා. දැන් අපි මේ pork එක පැත්තෙන් තියාගෙන අපේ main dish එක අපි හදන්න ලෑස්ති වෙන්න යන්නේ. ඉතින් oil චූට්ටයි දාන්නේ. මොකද අපි මේ dish එක cook කරගන්නේ pork එකේම fat එකෙන්. ඊට පස්සේ අපි දානවා ginger, ඊට පස්සේ අපි දානවා garlic cloves 10-15. ඉතින් ලොකු secret එකක් තමයි garlic cloves ගොඩක් දාන එක. ඊට පස්සේ අපි දානවා diced onions, peppercorns ටිකකුත් දානවා. මේකත් මේකේ ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එකක්. rosemary ටිකක්. ඊට පස්සේ අපි ingredients ටික දාගත්තට පස්සේ ඔයාලට මේ පේන විදිහට හොඳට stir කරගන්නවා ලස්සන golden color එකක් එනකම්. ඊට පස්සේ අපි මේකට අපේ dish එකේ main ingredient එක වෙන bay leaf දාගන්නවා. ඊට පස්සේ dark soy sauce ටිකක්, brown sugar ටිකක්, ඒ වගේම ඔයාලගේ රස අනුව ලුණු චූට්ටක් දාන්න. අපි මේ රෙසිපි එකේදී වැඩි ලුණු දාන්නේ නැහැ. මොකද soy sauce එකේ ලුණු රහ ගොඩක් තියෙන හින්දා. ඉතින් ඔයාලට ඔයාලගේ කැමති spices වලට කැමති ලුණු රහට ඔයාලට මේ dish එක කැමති විදිහට හදා ගන්න පුළුවන්. මේක මං හදන විදිහ. තව මගේ ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එකක් තියෙනවා මගේ රෙසිපි එකේ. මම ඒකට pineapples ටිකක් දානවා. ඒකෙන් ලස්සන රෙසිපි එකට හොඳ ස්වීට්නස් එකක් වගේම සවර්නස් එකක් දෙනවා pork එකට. ඉතින් ඔයාලත් මගේ මේ සීක්‍රට් එක try කරලා බලන්න ඔයාලගේ රෙසිපි එකට.
ඊට පස්සේ අපි ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් එකට දාලා හොඳට ස්ටර් කරගන්නවා. ඔයාලට පේනවා ලස්සන සිසල් එකක් ඒ කරි එකෙන් එනවා. ඉතින් guys මේ dish එක ගොඩාක් fatty dish එකක්. ඉතින් ගොඩාක්ම healthy dish එකක් නෙමෙයි. මේක ෆිලිපිනෝ කට්ටියගේ main dish එකක්. එයාලගේ ආසම කෑමක් මේක. ඇත්තටම කියනවා නම් මේක ෆිලිපිනෝ වල තියෙන විශේෂම කෑමක්. ඉතින් අපි මස් එක දාගත්තට පස්සේ ආපහු ටිකක් හැඳි ගා ගන්නවා. අඩිය අල්ලන්න දෙන්නේ නැතුව. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ මං කලවම් කරන විදිහ. අපි දැන් ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් එකට දාලා ටික වෙලාවක් කුක් කරනට පස්සේ අපි ඒකට වතුර ටිකක් දාගන්නවා. වතුර කප්ස් එකමාරක් විතර දාලා ඊට පස්සේ ආය හොඳට ස්ටර් කරලා වහලා තියෙනවා. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ මම කරි එක හදලා ඉවරලා දැන් මේ ඔයාලට මේ පේන්නේ පැයක් විතර ස්ලෝ කුක් වෙච්ච පෝක් අඩෝබෝ එක හොඳට soft and tender විදිහට තියෙනවා. oiliness එක ගානට තියෙනවා. ඉතින් මේක ලස්සනටම රහටම සර්ව් කරන්න පුළුවන් hot jasmine rice එක. ඉතින් හොඳ උණු සුදු බත් එකක් එක්ක මේ පෝක් කරි එක කාලා බලන්න පුදුම රහක් තියෙන්නේ. එහෙනම් guys අදට මේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලත් මේ recipe එක හදලා කාලා බලලා යටින් comment එකක් දාන්න. තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. Thank you.